දෙයියන්ගේ මල්ලි තේරුම් ගනින්. හරි බං ඉතින් එළම මේ එක කොස් වැද්දෙක් කමෙන්ට් කරලා දිනවා මම ඊශ්වර දෙයියන්ගේ අයියයි කියලා. යකෝ ඌ කොහොමද යකෝ මගේ අයියා වෙන්නේ? දැනගනින්. හරි මම ඊශ්වර දෙයියන්ගේ මල්ලි. හරි මට උඹලට ඕන දෙයක් කරන්න හැකි. තේරුම් ගනින්. මම බොලාවුන්ගේ මස් කනවා. මම දනා වගේ නිමි. මං හරි වසයි. සක්කිලියා මට දැන් ආරූඪ වෙලා ඉන්නේ. මේ කතාව අහගනින්. තව ටිකකින් මේ වීඩියෝ එක පටන් ගන්න කොල්ලට උගේ පාඩුවේ වීඩියෝ එක කරන්න දීපියව. නැත්තම් බලා ගන්න. හෙලෝ බොයිස් ඉතින් මොකද වෙන්නේ? හරි බං ඉතින් මේ පිස්සු ගෑණියෙක් ඇවිල්ලා ගෑණියෙක්ද මිනිස්සෙක්ද මන් දන්නේ නෑ බං. කාලකන්ණියෙක් ඇවිල්ලා වද දුන්නේ යාළුවනේ. ඉතින් අපිට වීඩියෝ එක කරගන්න බැරි වුණා යාළුවනේ. ඒක තමයි ඔන්නෝක තමයි ප්‍රශ්නේ. හරි බං මාදයන් නෑ. අද ඉතින් අද ගෙනල්ලා තියෙන මචං මේ බස් සිමිලේටර් ශ්‍රී ලංකා ගේම් එකේ බස් සිමිලේටර් ශ්‍රී ලංකා නෙමෙයි බස් සිමිලේටර් ඉන්දුනීසියා බස් ගේම් එකේ සුපිරිම බස් වීඩියෝ තමයි. හරි බං ඉතින් අද ට්‍රිප් එකක් ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ කාලකන්ණියෝ ටිකව දාගෙන යමු. හරි බං ඉතින් අපි මෙතන තනින් මුන්ට බලන්න ඕනේ කිව්වා මචං. තනින් විශේෂ තැන් මුන් දැකලා නෑලු මචං. හරි බං ඉතින් අඩෝ රිවර්ස් එකට දාලා තින්නේ මචං. තව චුට්ටෙන් හොම්බ තලා ගන්නවා මචං. මම මාර කට්ටක් කාලා මචං මේ බස් එක ගත්තේ. මාර කට්ටක් කියන්නේ ඒක ආයි පඩගඳ කට්ටක්. ඒ කියන්නේ පාරවල් වල පඩ ඇර මචං ගිහිල්ලා තමයි මචං අපි එම මේ බස් එක මචං මමයි තව යාළුවෙකුයි ඌ ගැන කතා කරන්න බෑ. ඌ මචං ඌ පොසත්වල මචං රට වැන්නා හම්බෝ. තව චුට්ටෙන් හොම්බ තැල්නෝ මචං. ඌ මචං පොසත්වල රට පැන්නා. නෑ නෑ බං ඉතින් ඒ ගන්න එපා. අපි ඉතින් හැටි දන්න ඕනේ නෑනේ මචං. අපි ඉතින් යන් බලවන් මෙතන පෙට්ටුවක් දාලා යන්න. අඩෝ වැදුන බං. හරි සෝරි අඩෝ අලුතෙන්ම ගත්ත බස් එක හැප්පුණා. මම පොඩ්ඩක් මගේ කැරට් එක මාරු කරගෙන. ඒයි කවුද යකෝ? කාලකන්ණියෝ කවුද මගේ බස් එක වැද්දපු කාලකන්ණි ගෙදර? දැනගනින්. තෝ ලේසි පාසු මිනිහෙක් එක්කනේ මීයෝ හැරෙන්නේ. ඕම් බලපන් අපි කපන කැපිලා පොඩි ලැග්ගක් එනවා. ඕ මෙතන යනවා. හරි බං ඉතින් අපි මේ අපේ පුරුදු කැරට් එක දාගමු මචං. මොකද මන් ඩමිය දාගමු. හරි ඩමිය දාගත්ත නෑ. මේ ඩමිය දාගන්න එක නෙමෙයි මචං. මේ ගේම් ප්ලේ බස් ගේම් ප්ලේ එක මචං. මේ ඌයුයි කාලකන්ණියෙක් නෙමා. ඉතින් දැම්ම හැටි බලහන්කෝ. ගල් මූසල අපි මුට අරුට්ට කළදී තමන්ට පොලදී මම බං අන්න රූල් පොඩ්ඩක් අපි උට සලකලෙමු. මේ මාරියන්න යන මචං. මේ ඇතුළේ ඉන්න මිනිස්සු ඉන්නවා මචං. තේරුම් ගන්න පොඩ්ඩක්. උඹලා මිනිස්සුયો අපි මිනිස්සුયો. පේනෝනේ ඉතින් බස් එක මට ඉදිනවා. පේනෝනේ එනේ යෑම මචං. ඕ අම්මගේ රෙද්දත් ආජුට්ටේ හොම්ම කට සමතලා වෙනවා.
හරි පේනෝනේ ඉතින් 106යි මචං ඉතින් උයි මේ දැන් සෙට් එකක් නැග්ගනේ බං කූබන් උන් දැන් ඇතුලේ උන් පැනලද බං අඩෝ හැප්පුණා අඩෝ what the hell bro බලන්න මචං අඩෝ what the hell brother my bus යකෝ බොහොම මාරුවේ මාන්සියෙන් ගත්ත බස් එක මේ කාලා කන්නියෙක්ද මමද මන් දන්නේ නැහැ ඉතින් ආවිල්ල වැද්දුනා සුසුසු මේ ඉඳලා නටන්න බෑ මගේ රෙද්ද අඩෝ තෝගේ ආච්චිට පොඩ නම බෑ නේද අපි බස් එක ගාන යන්නේ ඒ ප්‍රශ්න පොලිසිය නෑ මචං පොලිසිය නෑනේ පොලිසිය නෑ ඉදාන් යකෝ ඕන් ගන්න ඉතින් මෝය හඩ කරගන්නේ පොලිසිය නෑ මචං පොලිසිය නෑ ෂේපයන් අර ඇතුලේ හිටපු අය කොහෙද දන්නේ නෑ උන් ටික නේ මන් දන්නේ නෑ කොහොම ගිහිල්ලාද මන් දන්නේ නෑ මේ කොහොම අපි සුපුරුදු විදියට දාගෙන යමු මචං අපි දැක්කේ නෑ කවුරුත් දැක්කේ නෑ මොනවද දැක්කේ නෑ එමනම් ඩබල් සිග්නල් දැම්මම ඊට පස්සේ හිතනවා කොහොමද හැප්පිලා කියලා ලයිට් එක දාන්න යම දිස පොලිස් කාරෝ වඩාලා නෑ බං මයි බස් එක දුන්නුනේ මචං බලපන් හෙල්ත් එක යකෝ බලපන් 90 හෙල්ත් එක මොකද්ද බං ඒ උනේ හෙල්ත් එක 90 අඩෝ බං ඇත්තටම දැක්කේ නෑ බං අර අන්නන් ඉන්නු වෑන් කාර්යයා හරි අපි ලං කරා යට මේ ආකාරයට ගිහිල්ලා මේ ඔන්නෝම දෙන්න තියෙන්නේ අවුලක් නෑ අපේ පොඩ්ඩ එක හෙල්ත් එක අඩුනේ ඔන්න වැස්ස වහිනවා තරගඟ උතුරනවා සුද්ධි නානවා සුද්ධි ඕගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මචං තව නොටිෆිකේෂන් බෙල් එකත් ඔබලා තියාගන්න මේ අලුත් වීඩියෝ ඉස්සරහට මේයි මචං මේ මචං මට වැඩි බස් පදින්න බෑ උඹලා දන්නවා ඉතින් මචං ඉතින් මට මේ ඩ්‍රයිවිං බෑ මචං අපේ තාත්තා ස්කූටිය වදිනෝ ඒ වුණාට මේ ගේම් නේ මචං මේ ඇත්ත ජීවිතේ නිමිනේ මචං පොඩ තේරුම් ගන්න හොඳ හරි බං 18 වංගුනවා යතිහංගන පාරේ යනවා නුවර බලන්නට උඩරට කන්දේ ඇල්ලට වැල්ල වායේ පාරට දැම්ම වාගේ සීතල වෙනස් වෙලා ලොකු අම්මා කාමරේ බුදි අරේ බයි හරි ගාන්ට අපි ෂේපයාව හරි ඇම්බුලන්ස් කාරයෙක් ආවම අපි හරිනම් උට ඉඩ දෙන්න ඕන ඌ හිමින් යද්දි හිමින් ගාටත් යකෝ මේ කඳුවල තියේ බං ඉස්පිරිතාලු මන් දෙන්නේ බං මොංගලයෙක්නේ තනේ අමු මෝඩේ එන්නේ බං හරි වැස් ඉවරයි මචං වැස් ඉවර නම් බලාගන්න මෙතන පාර මචං දිලිසෙන්න ගන්නවා ඒ කියන්නේ මචං පාර නිකන් ලයිට් දාලා ඉන්න හෙන්ද එළිය වෙන්නේ උඹලට තේරෙන්න ඕන බං ඉතින් මම්ම කියලා දෙන්න ඕනේ ඌ දැක්කම මේ කාලා කන්නිය දැම්ම හැටි පාරයා යකෝ වැදුනා නම් වැදිලා තියෙන වෙලාවේ තවත් වත්තන්න යන මේ 18 වංගුවගේ වන් තියෙන්නේ මචංලා දැන් නිවාඩු ගානේ මාසෙක අර බං ඉතින් අපිට මාසයක් නිවාඩු තමයි මොකෝ මං අවුරුද්දාට වෙච්ච එකෙන් නිමි මචං මට සිරි හොඳේ දැක්කනේ ගැම්ම මචං අවුරුද්දාට නිමි මචං මට 14යි සෝරි 14 මචං මම 9 වසරේ ඉන්නේ මචං තුන්වෙනි වාරේ ඉවරෙච්ච ගමන් කෙලිම 10 වසරේ එතකොට 15යි මට අමතක වුණා හරි බං උඹලා වයසවල් දාගෙන ඵලයල්ලා උඹලා කීය වසරේද ඉන්නේ දැන් වැඩ කරනවද ඉගෙන ගන්නවද එහෙම කියන් යමන් පොඩ අපි ඩ්‍රයිව් මේ මින් බලහන් හොඳේ මචං මුංගේ අපට්ටාතල්ලේ කොහොමද මම බලපන් අන්දකේ ඌයු දැක්කේ අරල් පඩවල පිටිපස්සට බලලා දැක්කේ බා පට්ටාතල්ලේ කොහොමද මම එකපාරක් ඔය වීඩියෝ දාන්න නැතුව නිකන් යන්න බැලුවා හොඳේ අපි මේ ගියේ අර නෙළුම්පො වතුර තියෙන පැත්ත කොහොමද බං එතන ගිහිල්ලා මේ මම මුංග එක්කන් ගිහිල්ලා වතුරට දාන්න බැලුවා බෑ බං වැටෙන්නේ
හරියන්නේ බං අපි පොඩ්ඩක් නැටුමක් දාමු චිංගිරි චිංගිරි චිංගියා චිංගිරි 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 මෙතන මොනවද බං බලන්න තියෙන මහ දෙයක් බලන්න නැහැ හරි හරි වරෙල්ල දැන් ඇති පුතේ පොඩ්ඩක් බං මචං මට පොඩි සෙල්ෆියක් ගහ ගන්න ඕන ඕ පොඩ විනාඩියක් ඉන්න පුතේ මේ මෙහිම හරියන්නේ නැහැ දාලා පොඩ ඉඳපන්කෝ පොඩ ඉඳපන් මේ හරියන්නේ බස් එකට ගිහිල්ලා ඒ බෑ නේ බං කමන්න මුන් අරගෙන ගිහිල්ලා මචං ඉතින් අම්මේලේට මට වීඩියෝක් දාන්න ඕනනේ බං ඕහෝ මචං ප්‍රිවියස් එකට අරගෙන හොඳ ප්ලේස් එකක් ගන්න අර අතන තියෙනවා මචං නෑ මේ කන්දගාවට බස්සන්න හැකිද දන්නේ නැහනේ පල්ලෙහාට යන්න හැකිද දන්නේ ගන්න ගියොත් නම් කෙලවෙන පාටක් තියෙන්නේ හරි අපි අවුලන්නේ මෙහෙම කරමු එතනින් අපි ඉස්සරහට දාලා ඉතින් මෙතන ගහගම් ෆොටෝ එක මේ ඔය එතන තියෙන බා ඇතුල් පාර අප්පා වැදුන ඉස්සරහට ගන්න මේ මෙතන උඩට දාගන්න හැක්කුණොත් නියමයි පට්ටය ෆොටෝ එකක් ගන්න සුපිරි ඕබන් ඔය කැලේ යනවා මේ පේන ඌ යන්නෙත් නැද්ද මන්ද හරිනේ අමාරුව හරි බං කට් කරලා වැඩේ කරගත්තා මචං අර වෙලාව මචං අර හත්තික්කේ හත්තෙක් වැඩක් වුණානේ මාර මංගලක් වුණා ඉතින් මචං අපි තම්මේල් එක ගහන්න දැන්වත් හොඳ ප්ලේස් බලමු හිමීට බලමු මචං නැත්නම් ආයි කෙලව ගන්න වෙනවා කෙලව ගන්න වෙයි ඒකෙන්ද අපි සුපිරි ප්ලේස් එකක් හොයාගමු මෙතන මේ හරිය ගාගමු මචං පාක් කරගෙන පියාලුවනේ ඊට පස්සේ මේ තම්මේල් එකට ෆොටෝ එකක් ගා ගන්න ඕනේ හින්දා එතන ගහගමු අර වෙලාවේ පොඩි කැත වැඩක් වුණා ඇරුනේ ඒකෙන් හින්දා තමයි අටු පුටෙන් මොකද්ද බං පුටෙන් ඊ කොහොමද මචං මේ ඇතුළට ආවේ අට්ටෝ පොඩෙන් කන්දක් පල්ලෙහාට යන්නේ ආයි කෙලව ගන්න වුණාද ඕනේ මචං තම්මේල් එක ගාගමු අපි වෙන තැනකින් නැත්තම් මෙතනින් අපි කැපෙමු මෙතින් මචං කැපෙලා අපි වෙන තැනකින් ගිහින් ෆොටෝ එක ගාගමු නැත්තම් වැඩි අවුල් වෙනවා නේද මම මචං මෙතනින් මුලින්ම අපි හරව ගමු වාහනේ නැත්තම් මචං වැඩේ කරන්න වෙන්නේ ආයන්න වහිනෝ යාළුවනේ අපි ආපසු බලලා යමු හරි මුලින්ම ලයිට් එක දාගත්ත ඊට පස්සේ මේක දාගත්තා ලයිට් එක වැඩි නෑ මචං අපි මේ වෙන තැනකින් මචං හොඳ ප්ලේස් එකකින් තම්මේල් එක ගහගමු මේ හරි බං ගණන් ගන්න එපා එහෙම තමයි පොඩි සුළු මිස්ටේක් වෙනවා ඕ හරි පාගලයක් ඔක්කොට සිරි වුණා පොඩි එහෙම තමයි මචං පොඩි මිස්ටේක් වෙනවා සුළු මිස්ටේක් වාහන නැතිඳ වැඩි වේගෙන් ගියට අවුලන්නේ උනාට ඉතින් මොකද බැරි වාහනේ වදින්න ගන්න. හරි අපි ෂේප් එකේ යන් වැදුනා නේද පැංචෝ මචං මේක මචං හදවන් කොපි පොඩ්ඩක් මේකේ සෙටින් වලට ගිහලා මේක පොඩ්ඩක් 70ට දාන්න 69ට දාගත්තා. හරි දැන් හරිනේ. සුපිරියට කැපෙනවා දැන්. වැඩියෙන් කැපෙයි දන්නේ පාරප්පා කිව්ව ගමන් කැපුණ බං. අයියා shit. මාලා හත් එක්කක් නෙවෙන්නේ යාළුවනේ. හත් එක්කේ
ආලගම් 7ක වන්නේ නැති කුණු පඩයක් අපේ ධනරාජ ඇරියේ යාළුවනේ. Hernamaga Pukranamaga Pukranamaga Hernamaga Pukranamaga Pukranamaga Hernamaga මෙයා මංගාව ඉන්නේ ධනරාජ. මාත් එක්ක ඉයක් ගහගයි. යාළුවනේ. ඉතින් ලැට් ගඳ පුක් ගඳ සින්දු කීකේ තමයි මචං මාත් එක්ක මේ අපි ධනරාජ ෆ්‍රී ෆයර් ගන්නවා මචං FF ගන්නවා. ඒලයි මාත් එක්ක උදා FF ගහනවා. ඌ FF ගන්නවා. මං FF ගන්නෑ මම මේ පස්සේ ඉන්දුනීසියා බස් ගේම් එකේ වීඩියෝ ගේම් වලට මේ ගේම් ප්ලේ එක දෙනවා. ඒ කැපෙනෝ වැඩිද මන්ද බා. පොඩ ඉඳන් බලන්න අපි හදාගමු මේ කැපෙනෝ වැඩි අප්පා. අපේ අප්පෝ. අම්මට සිරි වෙන ඕ වැඩි. 69 වැඩි යාළුවනේ. 65 දාගත්තා. 65ට අවුලන්නේ. ඒ ගානට කැපෙනවා නම් අවුලන්නේ යාළුවනේ ගානට කැපෙනවා. හරි ඉස්සරහින් අපේ මැප් එකත් ලෝඩ් වෙනවා ටික දුරක්. හරි මැප් එක ලෝඩ් වුණා. හරි අයියෝ මොනහු මට මචං අනේ බං ඉතින් ඒකනේ බං කරන්න බැරි බං. මේ මොකද්ද බං? අඩු ඒ ගානටම නැවතිලා යනවද එහෙමද ඒක තියෙන්නේ? තේරෙන්නේ මොන පාරෙන්ද යන්නේ? වටයක් ගහන්න උනොත් නම් අම්මට සිරි වෙන්න එන ගහපම්මා ගේම් එකටම. ආයෙ වටයක් ගහන්න උනොත් මට එහෙම තත්ත්වයක් උදා වෙයිද දන්නේ නැහැ. හරි බලමු. මේක ඕන් කරලා තිබෙන දේ ඉඳ ඔෆ් කරගෙන තියාගමු. වටයක් ගහන්න නම් දෙන්න එපා. 131 යන්නේ අපි මචං. ඕහෝ. පොඩ. I want a චුට්ට. ඒ පොට්ටේ සෙට් නැහැ තම්මේල් එක ගහගන්න. මචං තම්මේල් එක ගහගන්න සුපිරි පොට්ටයක් හම්බුනා නම් මට ඒ ඇති. තම්මේල් එක ගන්න පොඩි සුපිරි පොට් බඩු තියෙනවා. නෙළුම් පොකුණ වගේ තියෙන්නේ බං අර බාණ්ඩේ. දැන්ට ඇතුල් වෙන්නේ කොහෙන්ද දන්නේ නේද? අඩෝ. ඇතුල්ට යන්න ක්‍රමයක් නැත්තේ. ඉස්සර හිම් දාලා බලමු ඇතුල්ට යන්න ක්‍රමයක් නැත්ද දන්නේ. තියෙනවා. නෑ. තියෙනවා. මෙතනින් යන්න පුළුවන් ඒ බල්ලෙට්ටවත් යන්න බෑනේ මෙතනින්. එහෙම කරමුද මචං? මේ කඩාගෙන යන්න. තැනක් නැත්තම් තැනක් හදාගෙන හරි යනවා. එහෙම අපි එහෙම ජීවත් වෙන මචං. අඩෝ ඉතින් දාන්න බෑ බා. යා හරවගෙන මෙයා. මේකට ඕන හින්දානේ බං මම මෙච්චර හට්ටක් කන්නේ නැත්තම් මට මේ පස්සේ අමාරුවක් නැහැ. තීරුම් ගනින් පොඩ්ඩක්. සිරාට කියන්නේ මේ තම්මේල් එක පොඩ්ඩක් ඉන්න බම් මේ බස් එක කවුද මාර හෝන් ගන්නනේ හදිස්සිකාරයෙක් කවුද? මොකෝ ඒ හදිස්සියෙන් හරියන්නේ නැහැ යාළුවනේ මුට හදිස්සිය. ද බලපන් අද ඝාතනයක් කරලා යන්නේ. ඕ ඉතින් අද හරියන්නේ මුන්ගේ කටවල් වහනවා. කාලහන්නේ හැත්ත. ඉන්නේ ඕකනේ කරගන්න ඕනුනේ. හප්පගෙන යනවා. අයියකෝ. උඹ පොඩ ඉවස ගන්න බෑනේ. තම්මේල් එකට වටෙන් යන්න බෑනේ. හරි පොට් එක හම්බුණා. හරි ප්ලේස් එක හම්බුණා බං.
මේකනේ බං මම මෙච්චර කට්ටක් කෑ අපි 8ක් ගහමු. හරි ගැම්මට පේනෝනේ. හරි මචං අපි ඉතින් පොඩ ඉස්සරහට අරගත්තා. මේ ඇදේට තියෙන. ඒක කිව්වා මේක මේ කරා බ්‍රේක්. පේනෝනේ පදිරියට පේනවා. බස් එක ගාවට අපි යමු පොඩ්ඩක්. බස් එක කෙලින් තියනවා. බස් එක කෙලින් තියනවා. හරි. දැන් හරි. මචං. මේ ඕන් කාරෝ බං මෙහෙම හවා දෙන්නේ බං. මොහොම තමයි මෙල්ලෙක් ගහගමු යාළුවනේ. ෂේප් එකේ. මොන මගුලක්ද බං මම මේ අනිත් පැත්තට ගහ ගන්න බලනවා. අතෝ යමක් කීයද බං? අඩෝ නියමයිනේ බං. ඒක හරියන්නේ නැහැ. මොන මගුලක්ද බං මේ? ඕන තියෙන විදියට අපි ගහගමු ස්ක්‍රීන්ෂොට් එක. හරි මේ ආකාරයට ගහගත්තා. ඕකනේ බං වැරදුනානේ. අඩේ මේ ආකාරයට තව එකක් උගේ අම්මට හරි ගානට වැඩි වෙනවා. හරි දැන් අපි යන් යාළුවේ. වාහනේ චොර චප්ප වෙල මචං. හරි අපි ගානට අපි වැඩේට යමු. ආයෙ කොහෙන්ද හරිය මෙතන ඉන්නේ. අපි නීතියට මැඩන මචං. අපි වාහන හපන්නේ අපි හෙමින් සීරු යන මිනිස්සු. මේ ආකාරයට දැන් අපි දැන් මේ අර කාලකන්ණි ටික බලන්න යන් පොඩ්ඩක් මොකද අර කෑ ගහන්නේ කියලා. දැන් වාහන හැප්පිලානේ තියෙන මචං. මම මේ ආකාරයට හප්පගෙනම යනවා මචං. පේනෝනේ ආයිතින් ගැම්මක් තමයි ඔක්කොම හප්පගෙන යනවා. පේනෝනේ ඉතින් ගැම්ම බං. පේනෝනේ දැන් මචං මට යක්ෂයා ආර උඩල ඉන්නේ. ඒක හින්දා මට කරන් දෙයක් නැහැ. එහෙනම් අපි ගියා කොල්ලෝ. අපි ගියා. එහෙනම් මචං දැන් හෙල්ත් එක 65 මචං මෙතන යනකම් අද්ද ගන්න හැක් වෙයිද දන්නේ. අපි එනේන වාහනේ හප්පගෙන යමු. දැන් මට මලේ ඉන්නේ. මචං මට පට්ට තරහයි. අතුරුකෝ මට තරහයි. දැන් ඔයාලා ද මේකේ බස් එක අද හප්පගෙනවා. එමන්කෝ නිතිය වල හප්පන්නේ නැහැ මචං. වාහන හප්පගෙන යම ඔක්කොම. මුලින්ම ඇදලා යන්න ඕන එහෙන මේකකින් ගිහිල්ලා වාහනේ ටිකක් එකතු වෙන තැනක ඉඳලා ගහපන්න ඕන ආතල්ලේ උඩින් යන්නේ. ඒ ආතල් වැඩේ කරමු. මම හිතුවේ වැඩි නෑ කියලා. එහෙම යන්නේ කවාසි බම් මට උඩු මං දැක්කේ නෑ මචං. ඒක දැක්කේ නෑ. ඒක නම් දැක්කේ නෑ. අන්න බම් මෙතනින් හරවන්න ඕන බා. හරි අපි මේ ඇම්බුලන්ස් කාර්යයට සදාසුත්ති කියලා මේ ආකාරයට අම්මට උඩු බස් එක. හරි බං ඉතින් ඔන්න අදට වැඩ ඉවරයි. බස් එක පොඩ්ඩක් බලමු ලස්සනද කියලා. පේනෝනේ පට්ට පදිරි විශ්ව වීගුඩු බස් එක. හරි මචං. දැන් මෙතනින් දාගෙන වැඩේ ඉවර කරමු. මේ වීඩියෝ එක අවසන් කරමු. හරි බං. තව චුට්ටයි. වාහනේටත් කෙලව ගත්තා. දැන් වාහනේ හදන්න ඕන ගරාජ් එකට දාලා.
හරි එහෙනම් කොල්ලෝ අදට වැඩේ ඉවරයි එහෙනම් අපි ගියා මතක තුව සබ්ස්ක්‍රයිබ් කරන්න දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න